ජනනි හැන්සම් කෝ විතර මාව තල්ලු කරා යන්න එපා. මාත් මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. මාත් ඉන්නවා. ඈත තියා මොකද මම කියන එක හරි නෑනේ. ඒකට මේ අක්කානේ කිව්වේ. අක්කා කිව්වට මාව අපි දෙන්නා. අනේ සෝරි හරි අක්කා මම යන්න මෙතන ලොකු ප්‍රශ්නයක්. වාරිය වලින් පස්සේ හිත නැවතුණු තැනේ මම නෑ. හරි. කවුද ඉන්නව අගන මොකද ලසිත් මදුෂා. අසිත් මදුෂා. අසිත් තමයි ඉන්නේ ඊළඟට මම ලසිත් තමයි ඉන්නේ මිෂෙල් නෙමෙයි මිෂෙල් නෙමෙයිනේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. නෑ කවුරු ළඟටද? මෙයා එක්කටම ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ඊළඟ එකේ ඉඳන් ඔයයි මායි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ හාද කරමු. නියමයි දැන් වාරිපුර බස් ස්ටෑන්ඩ් එකට ආවහම ඈතින් දිලිසි හිටියා කොල්ලෝ දෙන්නෙක් ලස්සන පිරිමි ළමයි දෙන්නෙක් ඉතින් දිලිසරා වැඩි කමට මම ඇදිලා ගියාම ඉතින් මේ දෙන්නව හම්බුණා මට මොකද්ද දැනුනේ මම ආවහම මොකුත් දැවුන්නේ නැහැ. දැනුන්නේ නැද්ද හොඳයි මල්ලි ඔඩ එතනදි මං එන්න. එතනදි මෙයා එනවා හරිනේ? හරි ආගත්තා හොඳට රයිට් නම කිව්වා නේද? මොකද නම කිව්වේ? ලසිත් මෙයා ලසිත් පසන් මොකද ටවුන් එක කරන්නේ වෙලාව? ටවුන් එකේ ඔය ඉන්නවා. ඔය ඉන්නවා. මොකද්ද වාගේ මේ බෙල්ලේ පාරවල් ටිකක් තියෙන්නේ බෙල්ලේ පාරක් නැහැ. මොකද මදුරුවේකේ ලොකු දත් පාරක්. ලොකු මදුරුවේ මදුරුවට දතුත් තියෙනවද? අර දත මදුරුව සාමාන්‍ය විදින එකන කරන්නේ. මේ මදුරුව හපලා තියෙනවා. මදුරුව හපලා. මදුරුව ලොකුයි. ලොකුයි. ලොකු එකේ. මෙයාටත් වඩා ලොකුයිද? එයාට වඩා චුට්ටක් ලොකුයි. චුට්ටක් ලොකුයි. අපි නෙමෙයි කියන්නේ මේවා. මේක මේ ළමයි මේ කියන්නේ. ඇත්තට මේ අපි දන්නේ නැහැ අපි මදුරුව දන්නේ ගැන ප්‍රශ්නයක් මදුරුව ගැන. කියන එක උනේ කොහොමද කියලා. ඩෙන්ගු නම් බලාගෙන. ඔයාව මදුරුව කාලේ නැද්ද? මදුරුව කන්නේ නැහැ. මදුරුව කන්නේ. ගහගන්න හරි. අපිට ටික් ටික් දාන්න බෑ. මේකයි මෙතන මදුරු ප්‍රශ්න මේ ප්‍රශ්න ටික ගත්තොත් එහෙම ජනනි අපිට මේක අපිට ගෙදර යන්න ඉවර කරගන්න වෙන්නේ නැහැ. වෙන්නේ මරා ගන්න වෙන්නේ. හරිද? ඒක නිසා අපි මේ වැඩේ මෙහෙම කරලා අපි ප්‍රශ්නයක් අහන්න යන්නේ ඔයාලගේ. ඔයාලා මොනවද කරන්නේ? ඔයා ඉස්කෝලේ යනවද? ඉස්කෝලේ යනවා. ඊ වසරේ. 11 වසරේ. ඔයා? අපි 11 වසරේ පොඩි පට්ටෙද්ද? දෙයියනේ. 11 වසරේද? 11 ඉඳන් දොම් මදුරු කව මේමයි මල්ලි ඔයගලගේ ගෙදර මිදුලේ තියෙන අර මේ වතුර එකතු වෙන තැන් අයින් කරන්න. ඔව් ආයක තමයි. මොකද? ඔය ප්‍රශ්නෙට අවුලක් වෙන්නේ නැහැ. එහෙම කමන්නේ මේ සමහරක් මදුරු ඉන්නවා එහෙම ඩෙන්ගු එහෙම කෑවොත් විනාසයි. බින්දොත් එහෙම මේ කාලේ කෑවොත් විනාසයි ඔයා. ඔව්. ප්‍රශ්නේ අපි නැත්තම් අපිටත් අම්මේ කතා කරන්න තියෙනවා. අපිට මේකයි ප්‍රශ්නේ. පෙට්ටියක් තියෙනවා. පෙට්ටියේ බෝල 20ක් තියෙනවා. ඒ බෝල 20න් 125ක් රතු පාටයි. ඉතුරු ටික නිල් පාටයි. අපි අහන්නේ නිල් පාට බෝල සංඛ්‍යාව කීයද? 25ක් රතු පාටයි අනිත්ව නිල් පාටයි. අපි අහන්නේ නිල් පාට බෝල ගන්න කීයද? බෝල 20ක් තියෙනවා 125ක් රතුයි. ඉතුරු නිල් බෝල ගන්න. ප්‍රශ්නේ හරියට කිව්වා. අපි දැන් බලාපොරොත්තු උත්තරේ. ගණන් වලට ලඟුණු කීයද? මගේ 59යි. හොඳයි. පුළුවන්. මට 28ක් තිබිලා මම ඒකක් ගත්තා. හිතන්න. අන්තිම තප්පර 5 අපිට දෙන්න තියෙනවා. තරයිද? නෑ මලයෝ. කොළ මේමයි දැන් අපිට කොළ ගේන්නත් වෙලා. කොළේ ඉල්ලන්නේ වෙන දෙයකට. මේ රයිට්. අන්තිම වතාවට අහන්නේ බෝල 20ක් තියෙනවා 125ක් රතු පාටයි. ඉතිරි ටික නිල් පාටයි. නිල් පාට බෝල ගන්න කීයද? 5 අපි 10ට ගණන් කරනවා. 10ට ගණන් කරනවා. 5 4 3 2 1 ඕන ජන්න ගීතත් ඇදුව 10ට වගේ දුන්නා ඉවරයි. එහෙනම් ග්ලෝ ඇන්ඩ් හැන්සම් ඉතින් මේ තෑග්ග අපි ඔයාලට දෙනවා. අපි වෙන උත්සාහයක් දරුවා 5ක් වෙනවා 125ක් කියන්නේ 5යි. එතකොට ඉතුරු හරිද? අපි යා නිල් පාට බෝල ගන්න කීයද? එතකොට 75 තමයි නිල් පාට බෝල ගන්න. එතකොට 20න් 5ක් අඩුනාම 15යි. පළවයි නිල් පාට බෝල ගන්න. කමන්න මෙන්න ඔගොල්ලෝ මං කිව්වා වගේ හැන්සම් කොල්ලෝ දෙන්නෙක් ඉතින් ඒ වෙනුවෙන් තියෙන ග්‍රෑන්ඩ් ෆ්ලෝ ඇන්ඩ් හැන්සම් ලුක් එක වැඩි කරගන්න. ඒ වෙනුවෙන් ඉල්ලන් කන්න කියලා ජනින්ට අන්තිමට කොහමද ඉතින් මං තමයි. එහෙනම් මම ස්තුතියි ජය වේවා පරිසරයට යන්න. ප්‍රෝග්‍රෑම් එකට යන්න. හරි ජය වේවා පරිසරයට යන්න ඕනේ. හරි බයි බයි බයි.